පුෂ්පඵල කන්දේ හදවතින් නැගුණු ගල්බිත්තරයක් පැලී දිව්‍යමය ආලෝකයක් මැද්දේ වඳුරු රජු උපත ලැබිය. වඳුරු රජු බලවත් හා ප්‍රඥාවන්ත වෙත්ම ඔහුගේ සිත උඩඟුකමින් පිරී ගිය අතර ඔහු තමා දෙව්ලොව සහ මිහිපිට පාලකයා ලෙස ප්‍රකාශ කළේය. කිසිදු උසස් බලයකට යටත් වීමට අකමැති වූ වඳුරු රජු දෙවිවරුන්ට සමාන ගෞරවයක් ඉල්ලා දිව්‍ය මාලිගයට කඩා වැදුනි. තම ශුද්ධ වූ නිකේතනයේ සිට බෝධිසත්වවරිය මෙම ව්‍යාකූලත්වයේ දෙස බලා සිටියේ නොසන්සුන් වඳුරු රජු කෙරෙහි හදවත කරුණාවෙන් පුරවාගෙනය. දෙව්ලොවින් බැසගත් බෝධිසත්වවරිය වඳුරු රජු හමු වී ඔහුට ප්‍රඥාව ඉගැන්වීම සඳහා මනුෂ්‍ය ලෝකයට වැඩම කළාය. වඳුරු රජු බෝධිසත්වවරිය හමු වූයේ උඩඟුකමිනි. ඔහු ඈගේ ප්‍රඥාවට හා බලයට අභියෝග කළේය. උඩඟුකමේ සීමාවන් හෙළිදරව් කිරීම සඳහා බෝධිසත්වවරිය තමාට ළඟා විය නොහැටි දුරකට පනින ලෙස වඳුරු රජුට අභියෝග කළාය. වඳුරු රජු තමා විශ්වයේ සීළු සීමාවන්ගෙන් මිදුණු බව විශ්වාස කරමින් අහස පුරා වේගයෙන් පියාසර කළේය. නමුත් නැවත පැමිණි විට තම ගමන කිසිවිටක බෝධිසත්වවරියගේ අත්ලෙන් එපිටට ගොස් නැති බව ඔහු වටහා ගත්තේය. ඊතා මෘදු කරුණාවෙන් බෝධිසත්වවරිය වඳුරු රජුට ඉගැන්වුවේ සැබෑ ශක්තිය රැඳී ඇත්තේ නිහතමානීකම සහ මෛත්‍රී කරුණාව තුල බවයි. අවසානයේ නිහතමානී වූ වඳුරු රජු බෝධිසත්වවරියගේ දිව්‍යමය මෙහෙයුමට එක්වමින් ඥානාලෝකය කරා යන මාර්ගය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දුන්නේය. මෙසේ ප්‍රඥාව සහ ශක්තිය නැවත වරක් එක්ව ගමන් කිරීමත් සමග දෙව්ලොවට හා මිහිතලයට නැවතත් සාමය උදා විය.